වියරුවේ අභිරහස ඔබ වෙත ගෙනෙන්නේ රුවා ක්‍රියේෂන්ස් වෙතින්. මේ රුවන්තිකා මදුශානි රාජපක්ෂගේ නිර්මාණයක්. සාමෙහි අයිතිය රුවා ක්‍රියේෂන්ස් සතුයි. උපුටා ගැනීම සම්පූර්ණ තහනම්. 1999 අප්‍රේල් 25 වන දින ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සාගල දිසාසේකරගේ පාවුලේ අභිරහස් මරණය රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය විය. මෙම මරණ තුනම සිදු වී තිබුණේ මහා බියකරු ලෙසටය. කිසිවකුට මෙම මරණ තුනේ අභිරහස සොයාගත නොහැකි විය. කපිල එන්නකෝ මට අමාරුයි දෙයියනේ කපිලකෝ අනේ අයියෝ දෙවියනේ කොහොමද මගේ බිරිඳට අපිට දරුවාවයි අම්මවයි දෙන්නාම බේරගන්න පුළුවන් වුණා. ඩොක්ටර් මට බලන්න පුළුවන්ද මගේ නෝනාව දැන්? චුට්ටක් එහාට වෙලා ඉන්න. වෝඩ් එකට දානකම්. අපේ ලෝකෙ දැන් සම්පූර්ණයි මැනිකේ. ඔව් මහත්තයෝ. දරුවෝ නැතිව අපි කොච්චර විඳෙව්වද? අද අපිට පුතෙක් ඉන්නවා. ඒ ඇති. ඇයි? පුතා හීනෙන් බය වෙන්නේ ඇයි කියලා. කොයි වෙලෙත් කියන්නේ අර ලොකු ගයක් තියෙනවා. ඇයි මේ පොඩි ගෙදර ඉන්නේ කියලා. බය වෙන්න එපා මංගු. තාම පොඩිනේ. අල්කු වෙද්දි හරියයි. මේක යන්නේ නෑනේ. තාත්ති ඉස්සර මට තිබුණා මේ වගේම කාර් එකක්. ඒක පැද්දේ මමයි. මේක බත් ටික කාලා ලොකු වෙන්නම්. හා යමුකෝ. මම හදා දෙන්නම් කාර් එක. එන්නේ මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා. දකින්න සීනේ කෙබඳද කියතෝ තමා පිළිලකවත් ජීවත් වුණා. දැක නොතිබූ විශාල මිනිසක ජීවත් වෙන ආකාරය මතක ඇති කාලයේ සිට මෙසේ තිහන්ත සිහිනින් පෙනුනේ. මේ කෙබඳ සීනීක තම සියා ප්‍රසන්නාකින් ඒතම අනාගතයේදී